මොන මිස්ද? මොන මිස්ද? ඉතින් හම්බෙච්ච කිසිම දෙයක් මිස් අපිට කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ නේ. ඉතින් දෙන අපිට කියනවා මේ කවුරු ප්‍රජා ශක්තියගේ මොකක්ද ඇයි මේ කරුණ ඇති කරන ඔයාලා විතරනේ එන උදහට පැත්තේ මිනිස්සුන්ට අපි කියන්නේ. ඉතින් මිස් මේ හම්බෙන්නේ මිස් දන්නේ නැහැ කියන්නද පඩිය ගන්නෙ? දන්නේ නැහැ කියන්නද පඩිය ඈ? දන්නේ නැහැ කියන්නද ඔයා පඩිය ගන්නෙ? ඈ පඩිය ඔයා දන්නේ නැහැ කියලා පඩිය ගන්න එපා මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්. මිනිස්සුන්ට වැඩක් කරන්න බෑ නෑ යන්න. හරිද? අපේ ගෙවල් සම්පූර්ණ යට වුණා. ඔයා මොනවද අපිට කරලා දුන්නේ? ඈ මෙච්චර දවසක් කටවාගෙන හිටියා අපි කිසිම කෙනෙක් අපිට ඇහුම්කන් දෙන්නේ නැහනේ. ඉන්නකෝ යාට යන්නම් අපි හෙට බඩු නෙවෙයි මහත්තයා. හරිද? මේ මිස් අපි කියන කිසිම දෙයකට මෙහා ඇහුම්කන් දෙන්නේ නැහැ. හරිද? ගෙවල් සම්පූර්ණ යට වුණා. හරිද? අන්න පොණ්ඩ හයිය ශක්තිය තියෙනවා. නමුත් අපිට හිමි දේවල්යි දෙන්නේ නැත්තේ මේගොල්ලෝ. මෙහා කිසිම දෙයක් අපිට කරලා දෙන්න කතා කරන්න දන්නේ නැහැ. හරිද? අපිට ඒ වගේ කතා විදිහට අපිට කතා කරනවා. අහිංසක මිනිස්සුනේ අපි. ඈ මෙයාට අපි ඇක්ෂන් එක ගන්නවා. අපි කියන දේකට කිසිම කෙනෙක් ඇහුම්කන් දෙන්නේ නැහැ. මෙච්චර දවසක් ඇවිල්ලා කෑ ගහ වෙන්නේ නැහැ. ඒක තමයි. හරිද? මේ මිස් කිසිම වැඩක් නැහැ. හරිද? කතා කරන්න දන්නේ නැහැ. මේ මිස් හරිද? ඇයි අපිට මෙහෙම කරන්නේ? අපේ ගෙවල් සම්පූර්ණ යට වුණා. මන්ට නැතුව නෙවෙයි. හරිද? අපිට දෙන්නේ නැහැ කිසිම දෙයක් කරලා දෙන්න. රුපියල් 25000 විතරයි හම්බුනේ. හරිද? 50යි ෆෝම් එක දුන්නා. ඒක බාරගත්තේ නැහැ. හැම එකටම ලියුම් ඉල්ලනවා. හරිද? මෙයා යට වුණාට පස්සේ සතියකට පස්සේ ආවේ ගෙවල් බලන්න. ඇයි එහෙම කරන්නේ අපිට? මාව හිලේ දාන්න කියලා මෙතන කෑ ගහනවා කියලා ප්‍රශ්නයක් නෑ බය නෑ. අයිස් දේවල් මේක ඉල්ලලා මේ කෑ ගහන්නේ. මේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් අහන්නේ නෑ. ඇයි එහෙම කරන්නේ අපිට? ඈ කතා කරන්න දන්නේ නෑ ග්‍රාම සේවක. හරිද? මට කෝල් එකක් ගත්තාම ගමේ මිනිස්සෙක් මරුණට කතා කරාට ෆෝන් එක